ඉතින් හෙලෝ ගයිස් කොහොමද? ඉතින් ඔන්න අද ලස්සන අන්බොක්සින් වීඩියෝ එකක් කරගෙන යන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩ කාලෙකින් ඔයාලට ඔන්න දාන්න බලන්න වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක කරන්න හිටියේ මේ විදිහට නෙවෙයි. ඉතින් මම හිතුවා අන්බොක්සින් වීඩියෝ එකක් විදිහට මේ වීඩියෝ එක අරගෙන යන්න. ඉතින් ගොඩ දෙනෙක් ආස වෙයි මේ වීඩියෝ එකට. ඉතින් අපේ ටෙක් ෆෑන්ස් ආස වෙයි. ඉතින් ඔයාලට ස්ටෑඩ් YouTube channel එකේ කියන කීපනි බ්ලොග් එකද මතකත් නෑ නම. ඉතින් අපේ behind scene බ්ලොග් එකෙන් පස්සේ කියන ඊළඟ බ්ලොග් එක මේක ටෙක් බ්ලොග් එකක්. ඉතින් අල දැන්ටවත් තේනවා මොකක්ද කියලා තියෙන්නේ කියලා. ඉතින් අපි අන්බොක්ස් කරගෙන බලමු මොකක්ද වී බාන්ඩ් එක කියලා. ඉතින් මේ තියෙන්නේ කැමරා ෆයිල් මිෂන් එකකින් තමයි මම මේ බාන්ඩ් එක ගත්තේ. ඉතින් අල දැම්ම කමෙන්ට් එකක් දාන්න මොකක්ද වෙයි කියලා. අන්බොක්සින් කරන්න යන්නේ. ඉතින් අර දැන්ටවත් දන්නවා thumbnail එක ලයික් කරන්. ඉතින් අනිවාර්යයෙන්ම දන්නවා මේක අන්බොක්සින් කරන්න යන්නේ කියලා. ඉතින් අපි ඉක්මනටම මේ ගැජට් එක අන්බොක්සින් කරගෙන බලමු. ඉතින් කරම තියෙන පුංචි වැඩ. ඉතින් අන්බොක්සින් කරනකොට මහා ලොකු දෙයක් නෑ. කෙලිම බෑග් එක පොඩ්ඩක් අයින් කරගමු. ඉතින් ඔන්න තියෙනවා බාන්ඩේ. ඉතින් මේ තියෙන්නේ DJI RS5 gimbal එක. ඉතින් ගොඩ කාලෙකින් gimbals ආවා. ඉතින් DJI RS5 gimbal එකක් ගන්න. ඉතින් ලේටස්ට්ම gimbal එක උඩ ගත්තා. ඉතින් මම ගත්තේ අර පේනවා ඉතින් ස්ටෑන්ඩඩ් version එක. මේක තියෙනවා combo version එකක් තියෙනවා. එතකොට pro version එකක් තියෙනවා. තාම pro version එක නම් රිලීස් වෙලා නෑ ලංකාවේ. ඉතින් දැනට ගන්න පුළුවන් combo version එක. නැත්නම් ස්ටෑන්ඩඩ් version එක. ඉතින් මේක බජට් කැටගරි දෙකක කියන්නේ. ඉතින් කොම්බෝ එක ටිකක් මිලයි මේකට වැඩි. ඉතින් ස්ටෑන්ඩඩ් version එකෙත් ඉතින් ලොකු ප්‍රශ්නයක් නෑ. අපි අන්බොක්සින් කරගෙන බලමු මේ බාන්ඩ් මොන වගේද කියලා නේද? ඉතින් ඔන්න දෙයන්නේ DJI RS5 gimbal එක අන්බොක්සින් කරගන්න. ඉතින් අපි බලමු අන්බොක්සින් කරගෙන බලනද මේ gimbal එක ඇතුලේ තියෙන්නේ. වැඩ කැලි ගොඩක් තියෙනවා. කොම්බෝ version එකේ නම් වැඩ කැලි ගොඩක්ම තියෙනවා. ඉතින් ස්ටෑන්ඩඩ් version එකේ අපි බලමු මොනවද තියෙන වැඩ කැලි කියලා. ඉතින් අපිට උගල මෙන්න මේ විදිහට ඉතින් මේක අන්බොක්සින් කරගන්න. ඉතින් ගයිස් මෙතන පොඩි සීල් එකක් තියෙනවා. මම කලින් සීල් එක අන්රිමූව් කරා. ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් ගන්න. ඉතින් මම කෙවිල අන්බොක්සින් කරපු එක. ඉතින් ඔයාලත් එක්ක දැන් අන්බොක්සින් කරන්න යන්නේ. ඉතින් මුලින්ම අපිට තියෙනවා මේ ඕපන් කරගත්තට පස්සේදී මුලින්ම ගන්න පුළුවන් මෙන්න මේ වගේ බොක්ස් එකක් තියෙනවා. ඉතින් මේ වගේ බොක්ස් එකක් තියෙනවා. අපි ඒක ඕපන් කරගෙන බලමු මේ බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ බොක්ස් එකේ ගත්තම යාළුවනේ අපිට තියෙනවා ගැජට් එකක්. මේක ඇවිල්ලා මම ඉස්සරහට පෙන්නන්න. මේක තමයි බැටරි ක්ලිප් එක. අපි ඒක මේ පැත්තකින් තියාගමු. ඊට පස්සේ ආයේ බොක්ස් එකේ ඇවිල්ලා තියෙනවා මිනි ට්‍රයිපොඩ් එක. ඒකත් අපි පැත්තකින් තියාගමු. ඒ ටික තමයි අපිට මේ බොක්ස් එකේ බලාගන්න තියෙන්නේ. අපි යමු ඊළඟ බොක්ස් එකත් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට සයිඩ් එකකින් අපිට මේ බොක්ස් එකත් ගන්න පුළුවන්. ඒක හරි කියවුටි බොක්ස් එකක් තියෙන්නේ. අපි බලමු අන්බොක්සින් කරගෙන ඒක. ඉතින් අපිට පුළුවන් මෙන්න මේක හරව ගන්න. මේම අන්බොක්සින් කරගමු යාළුවෝ. ඉතින් කොහොම තමයි තියෙන්නේ. අපි මේක මේ පැත්ත හරවගෙන අන්බොක්සින් කරගමු. ඒක ගත්තට පස්සේ අපිට තියෙනවා type C to type C cable එක. ඊට පස්සේ අපිට තියෙනවා මේක තමයි quick release plate එක. ඒකත් අපි පැත්තකින් තියාගමු. ඉතින් ඒ බොක්ස් එකේ තව තියෙනවා චූටි දේවල් ටිකක්. මේකේ තියෙනවා යාළුවනේ ස්ක්‍රූ එකක්. ඊට පස්සේ ඊළඟ බොක්ස් එකේ තියෙනවා මේ වගේ රිලීස් ප්ලේට් එකක්. ඉතින් තව අපිට බලා ගන්න තියෙන්නේ පේපර් වර්ක්ස් ටිකයි DJI ස්ටිකර්ස් ටිකයි උන් අපිට මේකේ බලා ගන්න පුළුවන්. මේක ඇතුළටම දාලා තියාගමු. රයිට් අපි ඒකත් එහෙම පැත්තකින් තියාගමු. අපි දැන් බලමු ඊළඟට බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි අපේ ගැජට් එක තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ දැන් මේක අන්බොක්සින් කරලා බලන්න. මේ වගේ රැපින් එක තමයි ඉන්නේ. ඉතින් විශේෂ කාරණයක් තියෙනවා මේක අන්බොක්සින් කරගෙනම කියමු යාළුවනේ. අපි පැත්තකින් තියාගමු.
ඉතින් මේ තමයි DJI ගිම්බල් එක. ඉතින් පුංචි කාරණය මතක් කරන්න මේ ස්ටෑන්ඩඩ් වර්ෂන් එක තමයි යාළුවනේ මේ කේස් එකක් කියන්නේ නැහැ, කේසින් එකක් කියන්නේ නැහැ. අපිට ආෆ්ටර් මාකට් කේසින් එකක් බයි කරන්න වෙනවා. ඉතින් කොම්බෝ වර්ෂන් එක කරන කේස් එකක් එනවා. ආල පුළුවන් ඉතින් කොම්බෝ වර්ෂන් එක ගන්න. ඒකේ ෆීචර්ස් ටිකක් වැඩි, ග්‍රිප් කේස් හැන්ඩල් එකක් එනවා. එතකොට ආයි වගේ පුංචි දේවල් ටිකක් එනවා. ඉතින් මේ ටික තමයි සරලව ගිම්බල් එකේ තියෙන. අපි ගිම්බල් එක සෙටප් කරගෙන බලමු. ඉතින් අපි මම මෙහෙම කියන්න මේ ගිම්බල් එකේ තියෙන විශේෂත්වය ටික. ඉතින් ඔයාලා පේනවා ඇති මෙන්න මෙතන නොබ් එකක් තියෙනවා මේක ඇඩ්ජස්ට් කරගන්න. ඊට පස්සේ හැමතැනටම ටිල්ට් රෝල් ස්ටෑන්ඩ් කියන ඇක්සස් තුනටම මේක ඇවිල්ලා තියෙනවා ඇඩ්ජස්ට්මන්ට් නොබ්ස්. ඉතින් මේකත් එක්ක හරිම ලේසි මේක ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් අපි ටක් ගාලා ගිම්බල් එක රයිට්. ඉතින් මේ තියෙන බැටරි ග්‍රිප් එක, මේ තියෙන බැටරි ග්‍රිප් එක අපි බලමු චාර්ජින් තියෙනවද කියලා. චාර්ජින් නම් පෙන්වන්නේ නැහැ යාළුවෝ. චාර්ජින් කට දෙකක් විතර තියෙනවා. ඉතින් මේ තමයි ග්‍රිප්, බැටරි ග්‍රිප් එක. ඉතින් මේ තියෙන ගිම්බල් එක, මේ තියෙන බැටරි ග්‍රිප් එක. අපිට තියෙන්නේ පුංචි දෙයක් කරන්න. මෙන්න මේක මෙහෙම තිබ්බා. ලොක් කරන්න තියෙනවා. ඊට පස්සේ මේක ඉබේම ලොක් වෙනවා. ඊට පස්සේ රිමූව් කරනවා නම් මෙන්න මේක පොඩ්ඩක් කෙපුවා. එයාට දැම්මා. මේක ඇතුළට ක්ලික් කරා ආයි පන්න ගන්න පුළුවන්. ඉතින් අහම තමයි ඔන්න ගිම්බල් එක තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ට්‍රයිපොඩ් මවුන්ට් එක ගන්න. මේ තියෙන්නේ ට්‍රයිපොඩ් මවුන්ට් එක. ඒකත් පුළුවන් මෙන්න මෙතෙන්ට මේ විදිහට ස්ක්‍රූ එකෙන් සෙටප් කරගන්න. සෙටප් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ අද පේනවා. ඉතින් මේකේ තවත් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මේකේ මෙන්න මෙහෙම එක නොබ් එකකින් ස්වයිප් කරපු ගම නොබ්ස් තුනම මේ විදිහට ට්‍රයිපොඩ් වෙනවා. ඉතින් අම තමයි ඉතින් ගිම්බල් එක තියෙන්නේ. ඉතින් ඔයාලට ඉතින් මේකෙන් ඉස්සරහට බලා ගන්න පුළුවන් ලක්ෂණ වැඩ ගොඩක්. ඉතින් අපේ ෂෝට් ෆිල්ම්ස් යනවා. ඒකට ඔයාලට පිටිපස්සෙන් තියෙන අපේ iZoom ෂෝට් ෆිල්ම් එක. ඉතින් ඒ විදිහට ෂෝට් ෆිල්ම්ස් යනවා. ඔයාලගේ රීල් එකක් තියෙනවා නම්, ඔයාලගේ වෙඩින් ෂූට් එකක් තියෙනවා නම්, මියුසික් වීඩියෝ එකක් තියෙනවා නම් ඕනෙම ෂූට් එකක් ඔන්න අපිට කියලා ඔන්න කරගන්න පුළුවන්. ඉතින් ලස්සන කැමරා මූවමන්ට්ස් එක්ක, ලස්සන ක්‍රූ එකක් එක්ක අලගරි ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි ඉතින් මට ඔයාලට පෙන්නන්න ඕනේ ගිම්බල් එක බැලන්ස් කරන හැටි වීඩියෝක් ඕන නම් මම ඉස්සරහට අරගෙන එන්න. ඉතින් ඔයාලා මගේ ගිම්බල් ෂොට්ස් දැකලා ඉතින් ගොඩක් වෙලාවට on the social media platforms වලට ගියොත් TikTok එකට යන්න, Facebook එකට යන්න, Instagram එකට යන්න, අනිත් ගෞෂන් සායදව කරලා තියාගන්න. on the spare YouTube channel එකත් ඔන්න subscribe කරන්න. එහෙනම් ඉතින් අපි ඊළඟ vlog එකෙන් හමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.